පන්සලක හාමුදුරු කෙනෙක් ගෝලයට පන්සලක් බාර දීලා කිව්වා පන්සල හදාගෙන ඉන්න කියලා. ගෝලයා ඉතින් බොහොම සතුටින් පන්සලේ වැඩපළ කරගෙන හිටියා. අවුරුද්දකට විතර පස්සේ නායකහරු පණිවිඩයක් කියවනවා මං එනවා පන්සල බලන්න කියලා. පොඩි ආන්දරෝ කලබල වෙනවා මට ඉතින් ඔක්කොම කළා එකයි කරගන්න බැරි වුණේ තාප්පේ බඳින එක. ගමේ මිනිස්සුන්ට පණිවිඩයක් ඇරියා හෙට අපේ නායක හාමුදුරු වෙනවා ඊට කලින් මේ තාප්පේ බැඳ ගන්න මොකක් හරි උදව්වක් කර එන්න කට්ටියම. මිනිස්සු ඉතින් එක එක ඒවා කිව්වා. හාමුදුරනේ ඉතින් සෙන්සුරාදා ඉරිදාවක වෙන්න ඕනේ පන්සලේ වැඩට එන්න අපිටත් ඉතින් වැඩ වැඩි මේ දවස්වල. ඔය එක එක ඒවා කියද්දි හාමුදුරුවෝ කල්පනා කළා ඔහොම ගියොත් වැඩේ කෙරෙන්නේ නැහැ. මිනිස්සු ඕනේ නැහැ මම හරි බඳිනවා. ගල් 1000ක් ගෙන්නගෙන පින්වත්නි සිමෙන්ති අනාගෙන උන්වහන්සේ බැඳ තාප්පේ. පව්වෙන්ද උදේ නායක හාමුදුරුවෝ ආව ඇබිත් එක්ක. මුළු පන්සල වටේම ගියා. චෛත්‍ය ලස්සනයි, බෝධිය ලස්සනයි, හැමදේම පිළිවෙලයි. ඕම වටේට එන ගමන් උන්වහන්සේ ආවාර තාප්පේ ළඟට. මේකත් අලුතෙන්ද හැදුවේ. ඔව් ස්වාමීනි මේකත් අලුතේ. කොයි කාලේද? ඊයේ රෑ. කවුද හැදුවේ? මං හැදුවේ. ඇයි මිනිස්සු උදව් කළේ? නෑ කාගෙන්වත් උදව්වක් ලැබුණේ නෑ. මං තනියෙන් හැදුවා කිව්වා. නායකහරු ඇහුවා ගල් කීයක් විතර ගියාද? ගල් 1000ක් කිව්වා. නායකහරුයි පොඩි හාමුදුරුවෝ කතා කර කර ඉඳිද්දී අර ඇබිත්තයා තාප්පේ දිගේට ගිහිල්ලා එක තැනක නතර වෙලා නායකහන්නේ මෙතන නම් ගලක් ඇද වෙලා කිව්වා. ඔය හාමුදුරුවෝ ගාව තියෙන අර කොකු කුඩේ. හාමුදුරුවෝ ඒ කුඩේ කොක්ක පැත්තෙන් ඔලුවට එකක් ඇනලා කිව්වා 999ක් හරියට බැඳලා තියෙන ඒක දැකපන්. ඇද වෙච්ච එක දකින්න නැතුව කියලා. අපේ ලංකාවේ මිනිස්සු වගේ නේද?